ගොඩනගන වගකීමෙන් නායකත්වය පුරුදු වන කලවාන ජාතික පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභා වාරය 2026ට පෙර සූදානම. ආයුබෝවන්. ඔබ මේක සිටින්නේ කලවාන ජාතික පාසල් ළමා රූපවාහිනී මැදිරියත් සමගයි. ඉතින් කලවාන ජාතික පාසල් 2026 ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල සභාවාරයට පෙර පැවැත්වෙන රූපවාහිනී ප්‍රකාශයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස අප විද්‍යාලයේ විදුහල්පති අශෝක නන්දසිරි මැතිතුමා මේ විදිහට අපත් සමග සම්බන්ධ වී සිටිනවා. ඒ සමගම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභානායක, කතානායක සහ අග්‍රාමාත්‍ය යන සභිකයින්ද අපත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඔබ සැමට ආයුබෝවන්. ඉතින් මහලේකම්තුමනි, පාසලක ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් පිහිටුවීම මගින් ශිෂ්‍යයන්ට අධ්‍යාපනික වගේම නායකත්ව ප්‍රතිලාභයන් මොනවද අපිට ගන්න පුළුවන්? ඔව් පුතේ, අපිට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇතුළු පාසලේ පැවැත්වෙන විවිධ වැඩසටහන් තුළින් අපි විවිධ නායකත්ව ශෛලීන් ගොඩනගනු ලබනවා. විශේෂයෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන ආයතනය ගත්තාම ඒක රටක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකව අත්විඳින්න ලැබෙන අවස්ථාවක්. එතෙන්දී නායකත්ව ශෛලීන්, ඒ වගේම වගකීම හා වගවීම, විනය, කණ්ඩායම් හැඟීම, ගැටලු විසඳීම, තීරණ ලබා ගැනීම, සංනිවේදන කුසලතා ආදී මේ නායකත්ව ගුණාංගයන් රාශියක් අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා, පුරු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන්ම අපි ගාව තියෙන නායකත්ව අරමුණ. ඔව්, ඒ වගේම තමයි 3/2019 චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නායකත්වය සාමාන්‍ය ශිෂ්‍ය නායකයෙකුගෙන් තියෙන විශේෂත්වය කුමක්ද? ඔව්. මම කියවනේ පෙරත් පාසල තුළ විවිධ නායකත්ව ශෛලීන්, විවිධ නායකත්ව අවස්ථාවන් තියෙනවා. ඒතර ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන ආයතනය ගත්තාම ඒක ශිෂ්‍ය නායක මණ්ඩලයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකට හේතුව ඒ තුළ අපි විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙස්ට්මින්ස්ටර් කියන පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඒතර ඒකට රටක පාලනය ඇති කරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක ව්‍යුහය අපි මෙතන නිරූපණය කරනවා. එතන මැතිවරණ පවත්වනවා. ඒ වගේම අපි ඒකෙදී කතානායකවරයෙක් තෝරනවා, අග්‍රාමාත්‍යවරයෙක් තෝරනවා, ඊළඟ අමාත්‍යාංශ තෝරනවා, ඇමතුරු තෝරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ පාසල තුළ පැවැත්වෙන විවිධ අවශ්‍යතාවන් පිළිබඳව විවිධ අවශ්‍යතා පිළිබඳව වාද විවාද ආදී පවත්වනවා. ඒ අනුව මේ වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය තුළ රටක රාජ්‍ය පාලනය පිළිබඳ මූලික අදහස් ටික පුහුණු කිරීම, ඒ නායකත්ව ශෛලිය දුරු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය 3/2019 කියන චක්‍රලේඛන අනුව අපි අවස්ථා සම්පාදනය කරලා දීලා තියෙනවා. 2026 වර්ෂය සඳහා ඔබතුමාගේ අපේක්ෂාවන් සහ ඉලක්ක සපුර ගන්න ඔබතුමා යොදා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඔබ නිසා අපි ක්‍රියාමාර්ග කීපයක් ගන්නවා. එකක් තමයි හැම ශිෂ්‍යයෙකුටම අපි නායකත්ව අවස්ථා ලබා දෙනවා. ඒක අපේ ප්‍රධාන අරමුණ. ඔබ පාසල තුළ තමයි 2024ක් වගේ සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සංඛ්‍යාව තුළ අපිට විවිධ නායකත්ව ශෛලීන් ගොඩනගන්න අවශ්‍යයි. ඒ නිසා ඒකේ ප්‍රධානම අරමුණක් වෙන්නේ අපි නායකත්ව අවස්ථා ටික සපයා දෙන්න. ඒ වගේම අපිට විවිධ අමාත්‍යාංශයන් තියෙනවා. මේ අමාත්‍යාංශවල තියෙන වගකීම් සහ වගවීම් පැහැරෙනවා. ඒතකොට මේ තුලින් පාසලේ පරිපාලනයට, පාසලේ සංවර්ධනයට මේ අමාත්‍ය මණ්ඩලයේ තියෙන දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසලේ අධ්‍යාපනික පසුබිම, අධ්‍යාපනික අවස්ථා ටික සම්පාදනය කිරීම. ඊළඟට සමාජීය පරිසරය සංවිධානය කිරීම. ඒ වගේම පාසල් පරිසරය සංවිධානය කිරීම. මේ ආදී වශයෙන් පාර්ලිමේන්තුව වශයෙන්, ශිෂ්‍ය පාර්ලිමේන්තුව වශයෙන් පාසලේ පරිපාලනයට, පාසලේ ක්‍රියාදාමයට, අධ්‍යාපන ක්‍රියාවට ආදී මේ හැම දෙයකටම අවශ්‍ය කරන කාරණා ටික අපි මේ වසර තුළ 2026 ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන විවිධ වැඩසටහන් අපි සම්පාදනය කරලා තියෙනවා. ඔව් මහලේකම්තුමනි, ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳව අදහස් දැක්වීම පිළිබඳව ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. අප නැවතත් එකතු වෙලා සිටින්නේ කලවාන ජාතික පාසලේ ළමා රූපවාහිනී මැදිරියත් සමගයි. ඉතින් මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා සිටිනවා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභානායකතුමිය මල්මි ප්‍රාර්ථනා. ඉතින් මම පළවෙනියටම සභානායකතුමියගෙන් අහන්න කැමතියි, සභානායකතුමිය විදිහට ඔබතුමියගේ ප්‍රධාන වගකීම මොකක්ද කියලා. ඔව්, සභානායකතුමිය විදිහට ප්‍රධානම වගකීම විදිහට මම දකින්නේ රජයේ කටයුතු නියමිත වේලාවට නිසි පරිදි සභාවට ඉදිරිපත් කරන්න ඕනේ.
ඒ වගේම තමයි කතානායක සහ අමාත්‍ය මණ්ඩලය අතර තියෙන සම්බන්ධීකරණය පවත්වාගෙන යන එකත් සභානායකවරයෙකුගේ වගකීමක් වෙනවා. ඒ වගේම නිසි පරිදි කාර්යය කළමනාකරණය කිරීමත් සභානායකගේ වගකීමක් විදිහට මම දකිනවා. ඔව්. ඒ වගේම තමයි සභාවක් කාර්යක්ෂමව පවත්වාගෙන යන එක බොහොම වැදගත් වෙනවා. ඉතින් සභාව කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ඔබතුමියට තියෙන අදහස් මොනවාද? සභාවක් කාර්යක්ෂම පවත්වාගෙන යන්න නම් න්‍යාය පත්‍රය අනුව කාලය කළමනාකරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ තියෙන අමාත්‍යංශ අතර සම්බන්ධීකරණය පවත්වාගෙන ගිහිල්ලා විවාද සහ යෝජනා නියමිත පිළිවෙලකට සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා මේ විදිහට කරොත් එහෙම පාර්ලිමේන්තුව කාර්යක්ෂම වෙනවා කියලා. ඔව්. ඒ වගේම තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තුව සහයෝගයෙන් කරගෙන යන්න ඕන කාරණයක්. එතකොට ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සහයෝගීතාවය වගේම විනය පවත්වාගෙන යාමට ඔබතුමියට තියෙන ඉදිරි වැඩපිළිවෙළ ගැන සඳහන් කිරීමක් කළොත්. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සහයෝගීතාවය සහ විනය වර්ධනය කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ තුල ඉන්න සියලුම මන්ත්‍රීවරුන් අතර ගෞරවය, වගකීම සහ කණ්ඩායම් හැඟීම් ඇති කරන්න ඕනේ. ඒ වගේම තමයි නියමිත වේලාවට පාර්ලිමේන්තුවේ තුල කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සංනිවේදනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළ විනය සහ සහයෝගීතාවය වර්ධනය කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. ඔව්. මේ වෙලාවේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ගැන අදහස් දැක්වීමට අපිත් එක්ක එකතු වුණු ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභානායකතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ඔබ මේ නැවතත් එක්ව සිටින්නේ කලවාන ජාතික පාසල් ළමා රූපවාහිනී මැදිරියත් සමගයි. ඉතින් මේ මොහොතේදී අපත් සමග සම්බන්ධ වී සිටිනවා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක W නුනින්දිසල් සහ අග්‍රාමාත්‍යවරිය දේවුලිය ආදිත්‍ය. ආයුබෝවන්. ඉතින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක විදිහට ඔයා වැදගත් ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. එතකොට ඔයාගේ කාර්යභාරය නැත්නම් වගකීම ගැන කතා කළොත්. ඇත්ත වශයෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළ කතානායකවරයෙක් වශයෙන් ප්‍රධාන වගකීම් විදිහට මම දකින්නේ සභාව අපක්ෂපාතීව සහ සංවිධානයෙන් යුතුව ඒ වගේම සාධාරණව කටයුතු කරගෙන යාම. ඒ අනුව මන්ත්‍රීවරුන්ට සමාන අවස්ථා ලබා දීම, ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීම සහ සභාවේ ගෞරවනීයත්වයේ රැකෙන ලෙස සභාව සමග කටයුතු කිරීම. එතකොට දැන් මේ වාද විවාද නිරන්තර වශයෙන් වෙනවානේ මේ පාර්ලිමේන්තුවක් ඇතුලේ. එතකොට ඔයා කොහොමද මේ විවාදයන් විනය අනුකූලව පවත්වාගෙන යන්න ක්‍රියා කරන්නේ? ඔව්. ඔයා කිව්වා වගේ මේක පාර්ලිමේන්තුවන්නේ. ඉතින් ඒ තුල විවාද රාශියක් සිදු වෙනවා. ඒ විවාද සියල්ලම විනයානුකූලව පවත්වාගෙන යන්න නම් සියලු මන්ත්‍රීවරුන්ට සමාන කථන අවස්ථා ලබා දීම හා පුද්ගලික ප්‍රහාර වලින් තොරව කරුණ මත පදනම් වෙච්ච විවාදයක් කටයුතු පවත්වාගෙන යාම සඳහා මගේ වගකීම සහ මගේ වගවීම ලබා දීම මගේ වගකීමක්. අවශ්‍ය අවස්ථාවලදී ස්ථාවර නියෝග අනුව තීරණ ගැනීම මම මේ වෙලාවේදී කටයුතු කරනවා. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සංවාද සංස්කෘතියක් ගොඩනගන්න ඔබතුමාගේ ක්‍රියාකලාපය කොහොමද? මේක බහුසංස්කෘතිය පවතින රටක්. ඒ වගේම බහුසංස්කෘතික සමාජයක්. ඒ අනුව බහුසංස්කෘතික සමාජයක සියලු දෙනාටම ඇහුම්කන් දීම, වෙනස් මතවලට සවන් දීම සහ සාකච්ඡා මගින් තීරණයට එකඟවීම මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළ අපි ප්‍රවර්ධනය කරන්න ඕනේ. එමගින් ගෞරවනීයත්වය වගේම ගෞරවනීයත්වයට රකින්න ගෞරවනීය සංවාද සංස්කෘතියක් ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමට මම වගකීමෙන් කටයුතු කරනවා. ඉතින් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ අදහස් දක්වපු කතානායකතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඉතින් අග්‍රාමාත්‍යතුමියනි 2026 වර්ෂය සඳහා ඔබතුමියගේ ප්‍රතිපත්ති ගැන කතා කරොත් අපි. ඔව්. අධ්‍යාපනය, විනය, සෞඛ්‍ය, මේ පරිසර සංරක්ෂණය සහ මේ නායකත්ව සංවර්ධනය කියන කරුණු මූලිකවම ගෙන සෑම අමාත්‍යාංශයකම ප්‍රායෝගික ව්‍යාපෘති ගොඩනැගීම අපේ තවත් එක් ප්‍රතිපත්තියක් වෙනවා. ඒ වගේම තමයි ඔබතුමිය කොහොමද අමාත්‍යාංශ සමග ඒකාබද්ධව කටයුතු කරන්නේ? ඔව්. සෑම අමාත්‍යාංශයකම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරලා ඒක මාසික ප්‍රගති සමාලෝචනයක් කරනවා. තව අපේ මේ අමාත්‍යාංශවල සම්බන්ධීකරණ ශක්තිය වැඩි දියුණු කරන්න අප සියලු දෙනාම එකට එකතු වෙලා එකා වගේ කණ්ඩායමක් ලෙස අපේ මේ පාසලේ සංවර්ධනයට දායක වෙන්න කටයුතු කරනවා.
ඒ වගේම තමයි මේ ශිෂ්‍ය පාර්ලිමේන්තු කටයුතු වලදී සෑම ශිෂ්‍යයෙක්ම මේ ක්‍රියාවලියට ඒගොල්ලන්ගේ අදහස් ඒ වගේම තමයි ඒගොල්ලන්ව දායක කරගන්න ඔබතුමිය කොහොමද කටයුතු කරන්නේ? ඔව්. අපේ මේ පන්ති මට්ටමේ යෝජනා අපිට දැනගන්න පුළුවන් වෙනවා අදහස් පෙට්ටි මගින්, තව අමාත්‍යාංශ සාකච්ඡා මගින්, විවෘත සංවාද මගින්. ඉතින් මේ වගේ අදහස් යෝජනා අපි දැනගෙන පාර්ලිමේන්තුවේදී නිසියාකාරයෙන් සාකච්ඡා කරලා හොඳ තීරණයක් කරගෙන අපේ මේ සිසුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. හොඳයි. ඉතින් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ අදහස් දක්වපු ඔබතුමියට බොහොමත්ම ස්තුතියි.